පිළිකා ප්‍රතිකාර එක්ක එන අභියෝගයක් තමයි හිසකෙස් ගැලවී යාම. ගොඩක් දෙනෙක්ට මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ඉතින් මේක කොච්චර පොදු දෙයක් වුණත් හැම කෙනෙක්ටම දැනෙන්නේ බොහොම පෞද්ගලිකව නේද? ඉතින් අද අපි කතා කරමු මේ අනපේක්ෂිත ගමනට කොහොමද අපි ශක්තිමත්ව මුහුණ දෙන්නේ කියලා. අහන්නකෝ මේ කතාව. අන්තිමේදී මම ඔක්කොම කපලා දැම්මා. ඒක තමයි මම තත්වය පාලනය කරගත්ත විදිහ. මේක කිව්වේ රසායනික චිකිත්සාව නිසා කොණ්ඩ ගැලවිලා ගිය මෑට්. මේ වචන ටිකෙන්ම අපිට තේරෙනව නේද පාලනය තමන්ගේ අතට ගන්න එක මේ ගමනේදී කොයිතරම්නම් වැදගත්ද කියලා? ඇත්තටම අද අපි කතා කරන දේවල් වල හැරෙම තමයි මේ. හොඳයි, ඉතින් අපි මේ ගමන ගැන පියවරෙන් පියවර කතා කරමු. මුලින්ම අපි බලමු ඇයි ප්‍රතිකාර නිසා කොණ්ඩේ යන්නේ කියලා. ඊට පස්සේ මේ වෙනසට කොහොමද සූදානම් වෙන්නේ? ඒ අත්දැකීම කළමනාකරණය කරගන්නේ කොහොමද? හිස්ස ආවරණය කරන්න තියෙන විකල්ප මොනවද? අන්තිමටම කොණ්ඩේ ආයෙත් වැවෙනකොට මොකද වෙන්නේ කියලා අපි බලමු. හරි, එහෙනම් අපේ පළවෙනි කාරණය ප්‍රතිකාර නිසා කොණ්ඩේ යන්නේ ඇයි? ගොඩාක් දෙනෙක් අතර තියෙන පොදු වැරදි මතයක් තමයි මේකට හේතුව පිළිකාවමයි කියලා හිතන එක. ඒත් ඇත්තටම එහෙම නෙවෙයි. හිසකෙස් ගැලවී යාමට හේතු වෙන්නේ පිළිකාවට දෙන ප්‍රතිකාර. මේක තේරුම් ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන අපේ කොණ්ඩේ හැදෙන විදිය. අපේ සමේ තියෙනවා හරිම පුංචි සිදුරු, අපි ඒවට කියනවා කේශකූප. එහෙමත් නැත්නම් hair follicles කියලා. නිරෝගී කෙනෙක්ගේ හිසකෙස් වලින් 90%ක්ම හැම වෙලෙම තියෙන්නේ වර්ධනය වෙන අවධිය. ඉතින් ප්‍රතිකාර වලින් කෙලින්ම ඉලක්ක වෙන්නේ මේ වේගයෙන් වැඩෙන සෛලවලට තමයි. දැන් බලමු ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම දෙක ගැන. එකක් තමයි කීමෝതെරපි. ඒ කියන්නේ රසායනික චිකිත්සාව. මේකෙදි වෙන්නේ බෙහෙත් මුළු ශරීරය පුරාම ගින් වේගයෙන් බෙදෙන සෛල විනාශ කරන එක. අපේ කේශකූපත් වේගයෙන් බෙදෙන සෛල නිසා ඒවටත් මේක බලපානවා. ඒකයි හිස, ඇහිබැම වගේ මුළු ඇඟේම රෝම ගැලවිලා යන්න පුරුවම්. හැබැයි විකිරණ චිකිත්සාව, ඒ කියන්නේ රේඩියෝതെරපි ටිකක් වෙනස්. ඒක ඉලක්ක කරන්නේ ශරීරයේ නිශ්චිත තැනකට විතරයි. ඉතින් කොණ්ඩේ යන්නේ ඒ විකිරණ කදම්බයේ වදින තැන විතරයි. ඒ වගේම මේක සමහර වෙලාවට ස්ථිර වෙන්නත් ඉඩ තියෙනවා. හරි. දැන් අපි හේතුව දන්නවා. එහෙනම් ඊළඟට වැදගත්ම දේ මේ වෙනසට කොහොමද අපි කලින්ම සූදානම් වෙන්නේ? මොකද කලින් නිදන්ම පියවර ගන්න එකෙන් අපිට ලොකු පාලනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ මේකයි. ප්‍රායෝගිකව වගේම මානසිකවත් සූදානම් වෙන්න මොනවද ඇත්තටම කරන්න පුළුවන්? මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මෙන්න හිතන්න පුරුවන් දේවල් ටිකක්. තමන්ගේ පවුලේ අය, යාළුවෝ විතරක් නෙවෙයි තමන්ගේ කොණ්ඩා මෝස්තර ශිල්පියා එක්කත් මේ ගැන කතා කරන්න. විග් එකක් පාවිච්චි කරන්න හිතනවා නම් හොඳම දේ ප්‍රතිකාර පටන් ගන්න කලින්ම එකක් ලෑස්ති කරගන්න එක. ඒ වගේම තොප්පි, ලස්සන ස්කාෆ් වගේ දේවල් කලින්ම අරන් තියාගන්න. සමහරු කැමති කොණ්ඩේ කොට කරන්න. ඇහි බැම, ඇහි පිහාටු ගැලවිලා ගියොත් මොකද කරන්න කියලාත් කලින්ම හිතලා තියෙන එක හොඳයි. මේ හැම දෙයකින්ම වෙන්නේ තමන්ට මේක පාලනය කරගන්න පුරුවන් කියන හැඟීම එන එකයි. ගොඩක් දෙනෙක් තෝරගන්න දෙයක් තමයි ප්‍රතිකාර පටන් ගන්නත් කලින් කොණ්ඩේ කොටද කපන එක, එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බූගාන එක. මතකද අපි මුලින්ම කතා කරපු මැට්ගේ කතාව? ඒ වගේ කොණ්ඩේ ගැලවිලා යනකම් බණන් ඉන්නේ නැතුව තමන් මේ තීරණය ගන්න එක, ඒකෙන් ලොකු මානසික ශක්තියක් ලැබෙනවා. හැබැයි ඉතින් අපි කොච්චර සූදානම් වුණත් මේක හිතනවට වඩා අමාරු අත්දැකීමක් වෙන්න පුළුවන්. වලින් කිඩ දෙය අහන්න. මගේ කොණ්ඩේ නැති වෙන එකට මාව කිසිම දෙයකින් සූදානම් කළේ නැහැ. ඒක කොච්චර ඉක්මනට වුණාද කියනවනම් මම පුදුම වුණා. ඒ කියන්නේ මේකේ තියෙන චිත්තමීගිය පැත්ත අපි අමතක කරන්න හොඳ නැහැ. හරි. දැන් අපි කතා කරමු ප්‍රතිකාර අතරතුරු කාලය ගැන. ඒ කියන්නේ කොණ්ඩේ ගැලවිලා යනකොට ඒ අත්දැකීම කොහොමද අපි කළමනාකරණය කරගන්නේ, තමන්ගේ සුව පහසුව තියාගන්නේ කියලා. හිසකෙස් ගැලවී යන එක අඩු කරගන්න, සමහර වෙලාවට වළක්වා ගන්නත් උදව් වෙන තාක්ෂණයක් තියෙනවා. ඒකට කියන්නේ ස්කාල්ප් කූලින් හෙවත් කෝල්ඩ් කැප් කියලා. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ කීමෝതെරපි දෙන වෙලාවේදී හිස්කබල හුඟක් සීතල කරන එක. ඉලින් කොහොමද මේක වැඩ කරන්නේ? හිස්කබල සීතල වුණාම එහෙ තියෙන රුධිර නාලිකා පටු වෙනවා. එතකොට කේශකූපවලට යන බෙහෙත් ප්‍රමාණය සීමා වෙනවා. හැබැයි මේක හැම පිළිකා වර්ගයකටම හැම ප්‍රතිකාරයකටම හරියන්නේ නැහැ. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි දැනට මේ කෝල්ඩ් කැප් තාක්ෂණය ලංකාවේ තරම් බහුලව දකින්න ලැබෙන්නේ නැහැ කියන එක. හොඳයි. කෝල්ඩ් කැප් තිබුණත් නැතත් මේ කාලේදී හිස් කබල ගැන සැලකිලිමත් වෙන එක හරිම වැදගත්. මොකද සම හරිම සංවේදී වෙනවා. ඉතින් සුවඳ නැති මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. එළියට යනවා නම් SPF 30ක්වත් තියෙන සන්ස්ක්‍රීන් එකක් ගන්න අමතක කරන්න එපා. හිස් කබල වියලි නම් කැසීමක් තියෙනවා නම් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. නිදා ගන්නකොට කපු හෝ සේද වගේ ස්වභාවික රෙද්දකින් හදපු කොට්ටුරයක් පාවිච්චි කරන එකත් ගොඩක් හොඳයි.
හරි. ඊළඟට අපි කතා කරමු තවත් වැදගත් දෙයක් ගැන. ඒ තමයි විකල්ප. ඒ කියන්නේ Tamanගේ පෞද්ගලික විලාසිතාවට ගැලපෙන විදිහට wig, scarf වගේ දේවල් පාවිච්චි කරන එක ගැන. මේක Tamanව ප්‍රකාශ කරන්න හොල අවස්ථාවක් කරගන්න පුළුවන්. බලන්නකෝ කොච්චර විකල්ප තියනවද කියලා. කෘත්‍රිම හරි ඇත්ත හිසකස් වලින් හදපු wigs, තොප්පි, ටර්බන්, කැප් වර්ග, ලස්සන scarf, bandana. එහෙමත් නැත්නම් සමහරු කැමති හිස් ආවරණ වලට සවි කරන්න පුළුවන් ෆ්‍රින්ජ් වගේ දේවල් වලට. ඒ කිසිව දෙයක් නැතුව තට හිසින් විශ්වාසයෙන් ඉන්න එකත් තවත් එක විකල්පයක්. මතක තියාගන්න හරි හෝ වැරදි තීරණයක් කියලා දෙයක් නැහැ. වැදගත් වෙන්නේ Tamanට වඩාත්ම පහසුවක් සතුටක් දැනෙන දේ තෝරගන්න එක. ස්කාර්ෆ් එකක් ලස්සනට බඳින්න එක හරිම ලේසි. මෙන්න මූලිකම ක්‍රමය. 4 ස්කාර්ෆ් එකක් අරගෙන ඒක හරියට මැදින් ත්‍රිකෝණයකට නමන්න. ඊට පස්සේ නැමුව පෙට්ට නලල උඩින් තියලා අර ත්‍රිකෝණය තුඩ පිටිපස්සට වෙන්න තියාගන්න. දැන් ස්කාර්ෆ් එකේ කෙළවර දෙක අරන් අර තුඩට උඩින් තියලා පිටිපස්සෙන් ගැට දෙකක් ගහන්න. අන්තිමට ස්කාර්ෆ් එක ඔරුවට හිර වෙන්න අර තුඩ හිමින් සැරේ පහලට අදින්න. එච්චරයි. අපි කලින් කතා කරපු ලර්ලින් තමන්ගේ අත්දැකීම බෙදාගන්න මේමයි. හිස් ආවරණ මට නිර්මාණශීලී වෙන්න එක එක විලාසිතා අත්හදා බලන්න අවස්ථාවක් දුන්නා. මම මේක හරිම ආසාවෙන් කළේ. ඒක මට මේ තත්ත්වයට මුහුණ දෙන්නත් ලොකු උදව්වක් වුණා. බලන්න ඒක කොච්චර ධනාත්මක දෙයක්ද කියලා. හොඳයි. දැන් අපි කතා කරමු මේ ගමනේ අවසාන ඒ වගේම බලාපොරොත්තු ගොඩක් දෙන අධියර ගැන. ඒ තමයි හිසකස් ආයත් වර්ධනය වෙනකොට මොකද වෙන්නේ කියන එක. ඉතින් කොණ්ඩේ ආයෙත් එන්න පටන් ගන්න කවදාද? ප්‍රතිකාරය ඉවර වෙලා සති දෙක තුනකින් සමහර විට ගැලවී යාම පටන් ගන්න පුරුවන්. හැබැයි ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නැවැත්තුවට පස්සේ ගොඩක් දෙනෙක්ට ආයෙත් කොණ්ඩේ එන්න පටන් ගන්නවා. මාස 3ක් 6ක් විතර යනකොට ඔළුව පුරාම හරිම කෙටි කොණ්ඩයක් තියෙයි. අවුරුද්දක් විතර ගියාම තමයි තමන්ගේ අලුත් කොණ්ඩේ කොච්චර ඝනකම්ද මොන වගේද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. තව පුදුම හිතන දෙයක් තමයි අලුතින් එන කොණ්ඩේ කලින් තිබුණට වඩා වෙනස් වෙන්න පුරුවා. සමහර විට කලින්ට වඩා රැලි සහිත වෙන්න, පාට වෙනස් වෙන්න, එහෙමත් නැත්නම් ටිකක් සිහින් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ අලුත් කොණ්ඩේට ගැලපෙන විලාසිතාවක් හොයාගන්න හොඳ කොණ්ඩාමෝස්ත්‍ර ශිල්පියෙක් උදව් ගන්න එක ගොඩක් වටිනවා. අලුත් කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. මොකද ඒක හරිම සියුම්. ඒ වගේම හිස් කබලත් සංවේදී වෙන්න පුරුවන්. ඉතින් කොණ්ඩේට රාසායනික දේවල්, ඒ කියන්නේ කලර් කරනවා, පර්ම් කරනවා වගේ දේවල් කරන්න කලින් කොණ්ඩේ අඩුමතරමේ අඟලක්වත් දික් වෙනකන් ඉන්න. ඒ වගේම මොන දේ කළත් කලින් සමේ පොඩි තැනක ගාලා බලලා සංවේදීතා පරීක්ෂණයක් කරන්න. වැදගත්ම දේ නැවත වර්ධනය වීම ගැන මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම පේනවා හිසකෙස් ගැලවී යාම කියන්නේ ප්‍රතිකාරවල පිටතට පේන සලකුණක් විතරක් නෙවෙයි. ඒ අත්දැකීම කළමනාකරණය කරගන්නා විදිහ, Tamanගේ ශක්තිය, නිර්මාණශීලීත්වය සහ Taman ගැනම අලුතින් දේවල් ඉගෙන ගන්න පුළුවන් ගමනක් වෙන්නත් පුළුවන්. අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඉතුරු කරන්නම්. හිසකෙස් ගැලවී යාම කියන්නේ ගොඩක් වෙලාවට తాවකාලික දෙයක්. ඒත් ඒ ගමන හරිම ගැඹීරුයි. ඉතින් මේ අත්දැකීමෙන් අපේ අනන්‍යතාවය ගැන, අපේ ඔරොත්තු දීමේ හැකියාව ගැන ඇත්තටම අපිට උගන්වන්නේ මොන වගේ පාඩමක්ද?